බූස් කරන එකයි වීඩියෝ නිකන් ආසාවට දාන එකයි ඔක්කොම එකම එක කරන්න එපා කියලායි මම කියන්නේ. බූස් කරපු ගමන් ඔයාගේ ඇප් එක පුරුදු වෙනවා බූස්ට් වලට. තේරෙනවද මම කියන දේ? එයාත් එක්ක මට තරහක් නැහැ. මගේ විශේෂපතේට අදාළ හින්දා මම මේ කියන්නේ. මේ එයා කියන කතාව තමයි වැඩමුළුවට ගිය මිනිස්සු පව් කියලා හිතනවා වෙලාවකට. ඒගොල්ලන්ට කියනවා මේ Facebook එක තියෙනවනේ. Facebook එකේ පේජ් එකක් කරනවානේ. ව්‍යාපාර වලට ගොඩක් වෙලාවට යූස් කරනවා. ඉතින් මේ කැම්පේන් හරි මේ බූස්ට් හරි මේ ප්‍රොමෝට් හරි කරන්න එයා කියනවා එක page එක තියාගන්නලු. බූස්ට් කරන post දාන්න, බූස්ට් කරන content දාන්න. අනිත් page එක තියාගන්නලු normal day to day audience එකට දාන්න. මේකේ බූස්ට් කරන්නේ නැහැ මොකුත්. සාමාන්‍ය ආසාවට දාන මේවා content ටික තමයි දාන්න. හැබැයි එකම brand name එකේ, එකම brand එකේ නම. හරි. එයාගේ විදියට නම් බික නම් හරි. හරි. එක page එකයි තියෙන්නේ කියලා හිතන්නකෝ. එක single page එකයි වැඩ දෙකටම තියෙන්නේ. ඒකේවා promotion උත් කරන normal content එකක් දාගෙන යනවා කියලා කියන්නේ. එහෙම කරාම මේ ප්‍රොමෝට් කරන පාර්ට් කරනකොට Facebook ඇල්ගොරිතම් එක ට්‍රේන් වෙනවලු. මේ Facebook ඇල්ගොරිතම් එක ට්‍රේන් වෙනවලු. ප්‍රොමෝට් කරාම විතරක් ඔයාගේ පෝස්ට් ටික රීච් කරන්න. ඔයාගේ බිස්නස් එකේ තියෙන හරි ඔය කන්ටෙන්ට් ටික හරි ඒ රීච් කරන්නේ ප්‍රොමෝට් කරන පාර්ට් ටික විතරයි. එයා කියන තර්කය තමයි එහෙම කරාම අර අපි නෝමල් දාන කන්ටෙන්ට් තියෙනවානේ. ඒවට රීච් එකක් නැති වෙනවා. එයා කියන තර්කය. දැන් ඕක කියන්නේ මොන පදනමින් තින්ද කියලා මම දන්නේ නැහැ. හරි. ඇල්ගොරිතම් ගැන දන්නවද යා? මේ වැඩ කරන විදිහ ගැන දන්නවද? වැඩ කරන විදිහ දන්නේ නැත්නම් අඩුම ගිහලා රිසෝසස් හොයන්න ඕනේ. දැන් මම මේ කියන්නේ මේ රිසෝසස් හොයලා හරි. මෙතන වෙන ඇත්තම වෙන දේ මම පැහැදිලි කරන්නම්කෝ. සාමාන්‍යව බූස්ට් කරන්න නැති කන්ටෙන්ට් දාන ඔඩියන්ස් එක තියෙනවානේ. ඔයා කන්ටෙන්ට් දාගෙන යද්දි මේක ඔඩියන්ස් එකක් වැඩි වෙන යනවා. මේ කන්ටෙන්ට් එක ළමයි පෙන්වන්නේ මිනිස්සුන්ට බෝල් එකේ. normal බෝල් එකේ. Facebook එකෙන් සාමාන්‍ය එක ෆීඩ් එකක් තියෙනවානේ Facebook ෆීඩ් එක. ඒ ෆීඩ් එකේ තමයි පෙන්වන්නේ. ඒ ෆීඩ් එකේ පෙන්වද්දි කවුඩ් එක වැඩි. ඒ ෆීඩ් එකේ හැමෝම දාන ඒවා පෙන්වන්න ඉතින් නෑ. ඉතින් ඒක හැම වෙලේම මේක රීච් කර ඉන්නේ අපි දාන හැම එකම. මේක තව මිනිස්සු අතර වැඩිපුර යනවා නම් කට්ටිය වැඩිපුර බලනවා නම් මේකේ රීච් එක එන්න ඔටෝමැටිකලි වැඩි වෙනවා. ඒක හරි. ඒක චුට්ට රීච් එක වැඩි වෙනවා අර එක ෆීඩ් එකේ. හැබැයි වා බිස්නස් එක ප්‍රොමෝට් කරද්දී මොකද වෙන්නේ? එහෙම නැත්නම් බූස්ට් කරද්දී මොකද වෙන්නේ? බූස්ට් කරද්දී වෙන්නේ මේක ෆීඩ් එකේ විතරද පෙන්වන්නේ? නෑ. වීඩියෝ වල පෙන්නනවා, රීල් වල පෙන්නනවා, අර ස්ටේටස් වල පෙන්නනවා, හැමතැනම පෙන්නලා බල කරලා හරි මේක පෙන්නනවා කට්ටිය රීච් එක වැඩි කරනවා. මේකට අදාළ ඔඩියන්ස් එක වැඩි කරනවා. ඔයා දැන් හැම එකම බූස්ට් කරන්න ගියොත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ බූස්ට් කරන එකේ ඉන්නේ ඔයාගේ ඇක්චුවල් ෆලෝවර්ස්ලා නෙමෙයි. කියන්නේ බූස්ට් කරාම ඔයාගේ පේජ් එකට ඇවිල්ලා ෆලෝ කරනවා කියන්නකො. ඒ නෑ හරියටම ඔයාගේ කන්ටෙන්ට් බලන්න ආසාවෙන්ම දෙන්නේ. නෑ. ටිකක් බලෙන් ගන්නවා වගේ වැඩන්නේ. එතකොට ඒගොල්ලෝ ඔයාව ෆලෝ කරලා තිබ්බහම ඔයාගේ මේ වැඩි වෙනවා ටිකක් කෝල්ඩ් ඔඩියන්ස් එක. කෝල්ඩ් ඔඩියන්ස් එක කියන්නේ ඔයාගේ ඇත්තම ෆලෝවර්ස්ලා නෙමෙයි. අර ඇඩ් එක දැකලා එහෙම ඇවිල්ලා ෆලෝ කරලා ඉන්නේ. එතකොට ඔයාගේ පොඩ්ඩක් අර නෝමල් කන්ටෙන්ට් වල රීච් එක ටිකක් බහින්න පුළුවන්. ඒකින් ඔයා කරන්න ඕනේ මොකද්ද? මේක නවත්ත ගන්න. ඔයා කරන්න ඕනේ ප්‍රොමෝට් කරන්න ඕනේ ඔයාගේ රීච් එක වැඩි වෙනවද කියලා බලන්න. එකම පේජ් එකේ දාන්න ළමයි. දාලා ඒකේ මේ normal content දාන එක ඇතුලේ ඔයාට බූස්ට් කරන එක තෝරගන්න නම් ඔයා දාලා ටිකක් පැය 12ක් විතර ඉඳලා බලන්න. දාලා පොඩි වෙලාවක් ඉඳලා බලනවා මේක නේ රීච් වෙනවද කියලා ඔයාගේ සාමාන්‍ය ඔඩියන්ස් එකේ. normal audience එකේ. ඒ කියන්නේ organic audience එක කියලා අපි ඔබ කියන්නේ ඉංග්‍රීසි. ඔයාගේ organic audience එකේ සාමාන්‍ය රීච් එකක් ගන්නවද කියලා බලන්න. ගත්තාට පස්සේ මේ රීච් එක එනවා නම් ඔයාට පුළුවන් මේක බූස්ට් කරන්න. එතකොට ඔයාට real audience එකක් set වෙනවා. හරි? එහෙම වුණාම cold audience ප්‍රශ්නේ නැති වෙලා යනවා. හැබැයි මෙතන අනි බොරුවක් මෙතන මෙහෙම කියන්න එපා. මෙහෙම ඇල්ගොරිතම් එක ප්‍රොමෝට් කරලා දීලා ට්‍රේන් වෙන්නේ නැහැ. මේව හොඳට රීච් වෙනවානේ. ලක්ෂ ගණන්. හැබැයි මේක අපිට රීච් එක එච්චර බලාපොරොත්තු වෙන්න බෑ. අර ඉතින් කවුඩ් එකක් තියෙන එකේ ඕක වැටුනහම එච්චර රීච් වෙන්නේ නැහැ. වෛරල් යන්නේ නැත්තම්. ඒකෝට මේක තරම් අපිට මේකේ කොහොමද රිසල්ට් එකක් නැහැ. ඒකෝට අපිට හිතෙනවා මම හැම වෙලේම පූස් කරන වෙලාවට විතර රීච් එක වැඩි කියලා. නෑ නෑ. ඒ අර වෙන්නේ මෙතන මේක අර එකම ෆීඩ් එකේ අදාළ දේ විතරයි පෙන්වන්නේ. මෙතනදී බලෙන් පෙන්වන එකක් වෙන හින්දා තමයි අපිට එහෙම හිතෙන්නේ. පේජ් එකේ ඔයා එකම බ්‍රෑන්ඩ් නේම් එක කොටස් දෙකකට කරනවා නම් තව වාසියක් වෙනවා. ඔයාගේ ඇත්ත ෆලෝවර්ස්ලාට හිතා ගන්න බැරි වෙනවා මොකද්ද ෆලෝ කරලා තියා ගන්න ඕනේ මොන කන්ටෙන්ට්ද බලන්න ඕනේ. ඇයි දෙකම තියෙනවනේ. මේක පෙන්වන්නේ වෙන ඔඩියන්ස් එකකට මේක පෙන්වන්නේ තව ඔඩියන්ස් එකකට. ඔයාගේ බූස්ට් එක පෝස්ට් බලන්න සෙට් එකක් ඔයාගේ ඇත්ත ඔඩියන්ස් එක තව එකක්. බූස්ට් එක දාපු මනුස්සයා මේව ගැන දන්නේ නැහැ මේක දාපු මනුස්සයා මේක ගැන දන්නේ නැහැ. දැන් බ්‍රෑන්ඩ් එකම බ්‍රෑන්ඩ් එකේ මිනිස්සු කොටස් දෙකක් බෙදලා නේ. ඒකෝට ඔයාගේ බ්‍රෑන්ඩ් එකට ආස මිනිස්සු කොටස් දෙකකට බෙදේ. ඕක වෙන ප්‍රශ්නයක්. ඒකෝට ඔයාගේ ඇත්ත මේ ක්ලයන්ට්ලා ටික කොටස් දෙකකට කරනවා මේක ඔයාටම අවාසයි මේ පේජ් එකට.